හොඳයි අපි න්‍යාස පාඩමේ න්‍යාස ගුණ කිරීම කියන කොටස තමයි සාකච්ඡා කරන්න යන්නේ. එතකොට අපිට න්‍යාසයක් න්‍යාසයකින් ගුණ කරන්නත් පුළුවන්. නැත්නම් න්‍යාසයක් පූර්ණ සංඛ්‍යාවකින් නැත්නම් භාග සංඛ්‍යාවකින් වගේ අදිශයකින් ගුණ කරන්නත් පුළුවන්. ඉතින් අපි බලන්නේ න්‍යාසයක් සංඛ්‍යාවකින් ගුණ කිරීම කියන එක සම්බන්ධයෙන් අපි උදාහරණ කීපයක් අරගෙන මේක විවරණය කරමු. හරි. A කියලා න්‍යාසයක් තියෙනවා. A කියලා න්‍යාසයක් තියෙනවා. ඒකේ අවයව 3 2 4. එතකොට මේකේ එක පේලියයි තීරු 3යි. හරි. අපෙන් අහනවා A න්‍යාසය දෙකෙන් ගුණ කරන්න නැත්නම් දෙකක් A න්‍යාසය කොච්චරද කියලා. හරි. න්‍යාසයක් සංඛ්‍යාවකින් ගුණ කරද්දි කරන්න තියෙන්නේ ඒකේ තියෙන සියලුම අවයව ඒ සංඛ්‍යාවෙන් ගුණ කරන එක පමණයි. එන අපි බලමු 3 වරක් 2 6යි දෙවරක් 2 4යි හතරවරක් 2 8යි. හරිම ලේසි. න්‍යාසයක් සංඛ්‍යාවකින් ගුණ කරන්න තිබ්බොත් ඔයාලට කරන්න තියෙන්නේ ඒ න්‍යාසයේ තියෙන සියලුම ඉලක්කම් ඒ අදාළ සංඛ්‍යාවෙන් ගුණ කරන එක. සියලුම ඉලක්කම් පොඩි දෙයක්. ඒව දෙකෙන් ගුණ කරන්න තිබ්බේ මේ ඔක්කොම ඩබල් කරා. දෙකෙන් ගුණ කරා. පොඩි දෙයක් තියෙන්නේ. හරි අපි තව එකක් බලමු. හරි. B කියලා න්‍යාසයක් තියෙනවා. පේලි 2යි තීරු 2යි. අවයව 4ක් තියෙනවා. අපෙන් අහනවා භාගයක් B නැත්නම් B වල භාගේ. එතකොට කරන්න තියෙන්නේ මේ හැම අවයවයක්ම භාගෙන් ගුණ කරන එක. නැත්නම් දෙකෙන් බෙදෙන එක. ඍණ 1 දෙකෙන් ඍණ භාගයයි. බිංදුව දෙකෙන් බිංදුවයි. 4 දෙකෙන් 2යි 2 දෙකෙන් 1යි. ඉතින් හරිම ලේසි. සංඛ්‍යාවකින් ගුණ කරද්දී තියෙන්නේ ඒ න්‍යාසයේ තියෙන සියලුම අවයව ඒ අදාළ ඉලක්කමින් ගුණ කරන් යන්න තියෙන්නේ. හරි. C කියලා න්‍යාසයක් තියෙනවා. අවයව ඍණ 4 ඍණ 1 5 ඍණ 1 බිංදුව ඍණ 2. අපෙන් අහනවා ඍණ 3ක් C. ඒ කියන්නේ න්‍යාසයේ ඍණ 3ෙන් ගුණ කරන්න කියලා. හරි බලමු. ඍණ 4 ඒවා ඍණ 3ක් කියන්නේ ධන 12යි. ඍණ 1 ඒවා ඍණ 3ක් කියන්නේ ධන 3යි. ඍණ 2 ඒවා ඍණ 3ක් කියන්නේ ධන 6යි. ඊළඟ 5 ඒවා 3ක් ඍණ 15යි. ඍණ 3ෙන් ගුණ වෙන්නේ බිංදුව නම් බිංදුවයි. හරි. නැවත ඍණ 4 ඍණ 3 ඍණ 12යි. ඍණ 1 ඍණ 3ෙන් ධන 3යි. මේකත් ධන 3යි. මේක ධන 6යි. මේක ඍණ 15යි. මේක බිංදුවයි. එච්චරයි. පොඩි දෙයක් නේ තියෙන්නේ. හරි. න්‍යාසය අදිශයකින් නැත්නම් සංඛ්‍යාවකින් ගුණ කිරීම ඔච්චරයි.